මම ඉන්නේ තායිලන්තයේ පුකට් වල සියාම් නිර්මිත කියන සංස්කෘතික මධ්‍යස්ථානයේ. තායිලන්තයේ සංස්කෘතිය විදහාපාන තායිලන්තයේ අභිමාන විදහාපාන බොහොම ලස්සන නිර්මාණයක්. විශේෂයෙන්ම සංචාරකයන් ආකර්ෂණය කරන මේ හදලා තියෙනවා. මම හිතන්නේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න සංචාරක ලංකාවට ගෙන්න ගන්න මේ වගේ නිර්මාණ අපේ රටෙත් කරනවා නම් මම හිතන්නේ ගොඩාක් ඉස්සරහට අපිට යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මම මේ අලුත් රැකියාවක් කරන්න හදන්නේ. මේ තමයි තායිලන්ත සාම්ප්‍රදායික පිරිමින් කරන වර්ග රැකියාව. තායිලන්තයට තියෙන අපිට නැති දේවල් මොනවද? එහෙම දෙයක් නැහැ. මේ තියෙන ස්වභාවික සම්පත්, මේ තියෙන පරිසරය, මේ හැමදේම තියෙනවා. හැබැයි අපිට නැත්නම් නැත්තේ මේ වගේ දේවල් නිර්මාණය කරන්න තීන්දුව ගන්න පිටසක්. ඉතින් ඒ අදාළ පිටසේ තීන්දුව ගන්නවා නම් වගේ ලස්සන නිර්මාණ සංචාරකයෝ දේශීය විදේශීය සංචාරකයෝ ආකර්ෂණය කරන්න පුළුවන් නිර්මාණ අපේ රටෙත් කරන්න පුළුවන් නම් අපේ රට ඉතාම ඉක්මනින් මීට වඩා දියුණු කරන්න පුළුවන් වෙයි කියලා අපිට හිතෙනවා. මේ ලස්සන බෝට්ටු සවාරියක් යනවා. බොහොම ලස්සන මේ පෞද්ගලික කරපු නිර්මාණයක්. මේ සියාම් නිර්මිත කියන ස්ථානයේ පෞද්ගලික ආයෝජනයක්. බයි බොහොම සීමිත ඉඩකඩක බොහොම ලස්සනට මේ නිර්මාණය කරලා තියෙනවා. බලන්න මේ වටපිටාවේ තියෙන සුන්දරත්වය. දේශීය විදේශීය සංචාරකයෝ ලෝකෙ වැඩිම සංචාරක ආකර්ෂණයක් තියෙන නගරයක් විදිහට රටක් විදිහට තායිලන්තයේ බැංකොක් වගේ මේ පුකට් වගේ නගර මේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. උන්ගේ නිර්මාණශීලීත්වය වගේම දුර දකින්න මේ නුවණ නැත්තම් මේ තීන්දුව බොහෝම ලස්සනයි වටපිටාව. බොහොම සුන්දර විදිහට සියුම් සංගීතයක් හැමතැනම තියෙනවා. ඒ සංගීතෙන් අපි වෙනම තලයකට රැගෙන යනවා. දවසකට ඉතා විශාල සංචාරකයන් ප්‍රමාණයක් මේ ස්ථානට පැමිණෙනවා. එයාගේ ඇඳුම් පැළඳුම් ඉතාම නිර්මාණශීලී, බොහොම ලස්සනයි, ඉතාම වර්ණවත්. ඒ වගේම ඒ අයගේ ආගන්තුක සත්කාර ඉතාම ඉහළින් තියෙනවා. හැමතිස්සෙම අනිත් අයට ස්තුති කිරීම, සුබ පැතීම, ආදරණීය වචන කතා කිරීම හැමදේම තියෙනවා. අපේ රටෙත් මං හිතන්නේ ඒ හැමදේම තියෙනවා. අපේ රටේ මේ වගේ නිර්මාණ කරන්න අපේ ආයෝජකයන්ට හැකියාව ලැබෙන්න ඕනේ. එයාට මේව පෙන්වන්න ඕනේ. එයා මේව බලලා මේ වගේ නිර්මාණ කරන්න යොමු වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. අපේ රටේ තියෙනවා දේශීය නර්තන සම්ප්‍රදාය. මේ දේශීය නර්තන සම්ප්‍රදාය ලස්සනට පාවිච්චි කරලා මේ රටේ සංචාරකයෝ කරලා මොනවාක්ම තියෙනවා. බොහොම ලස්සනට ඇගේ මේ තායිලන්ත සම්ප්‍රදායික විදිහට ජනේලයක් අරින නිසා වහලිය. දැන් ජනේලලා තියෙන්නේ වෙස්මූණු බැඳන් ආවට නෑ රැවටෙන්නේ කිව්වට මේ වගේ වෙස්මූණක් බැඳගෙන આવොත් නම් අනිවාර්යෙන් රැවටෙනවා. බොහොම ලස්සනයි. ඒගොල්ලෝ එක ලස්සනට සංචාරකයන්ට ඇවිල්ලා ඒව දාගෙන ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න පුළුවන් විදිහට ලස්සනට හදලා තියෙන සංචාරකයන්ට ඇවිල්ලා බොහොම ලස්සනට ඒවේ සුන්දරත්වය ඉඳ ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ තේක්කලියෙන් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. තේක්ක ඔහේවත් පිනක් දහමක් කරගන්න.